දන්නවද සාගර් බන්දු මෙහෙයුම ගැන? ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔපරේෂන් සාගර් බන්දු නමින් මෙහෙයුමක් දියත් කරනවා. සාගර් බන්දු කියන්නේ දිට්වා සුලිකුණාටුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත් වූ මොහොතේ ඉන්දියාව විසින් කඩිනමින් සහ අතිශයින්ම සංවේදීව ක්‍රියාත්මක කරන ලද මානුෂීය මෙහෙයුම. මෙය හුදෙක් ආධාර මෙහෙයුමක් පමණක් නොවේ. අසල්වැසි රටක සෙනෙහස සහ මානුෂීය බැඳීම ලෝකෙට කියාපාපු අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉන්දිය නාවික හමුදාවේ අභිමානවත් INS වික්‍රාන්ත් සහ INS උදයගිරි වැනි යුද නෞකා ශනිකව සිය ගමන් මාර්ග වෙනස් කරමින් සහන ද්‍රව්‍ය රැගත් ගුවන් යානා සමගින් ශ්‍රී ලංකාවට පැමිණියා. විශේෂයෙන් පුහුණු කරන ලද ඉන්දිය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ වීරෝදාර සමාජිකයන් මෙන්ම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාද ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සමග එක්ුණා. ඒ ජලයෙන් යටු වූ නිවෙස්වල සිටවී සිටි බොහෝ දෙනෙකුට ජීවිතය ලබා දෙමින් වියලිසලාක කූඩාරම් සනීපාරක්ෂක කට්ටල ඇතුළු ටොන් ගණනක අත්‍යවශ්‍ය ආධාර නෞකා සහ ගුවන් යානා මෙරටට රැගෙන ආවා. මේ හුදෙක් ආපදා කළමනාකරන මෙහෙයුමක් පමණක් නොවේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සදාකාලික බැඳීම විශ්වාසය ලෝකෙට කියාපාපු සුන්දර කතාවක්. සාගර් බන්දු මෙහෙයුමේ වඩාත් හැඟීම්බර කොටස වන්නේ ජීවිත සුරකීම. ඉන්දිය නාවික හමුදාවේ අභිමානවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රාන්තහි තිබූ චේතක් හෙලිකොප්ටර් යානා දෙකක් වහාම සෝදිසි හා ගලවා ගැනීම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ විශේෂඥ කණ්ඩායමක් යොදවා තිබෙනවා. මෙම කණ්ඩායම් හුදෙක් මිනිසුන් ගෙන් පමණක් සමන්විත වූවක් නොවේ. කඩාවැටුණු ගොඩනැගිලි සහ නායෑම් වලින් වැසුණු ස්ථානයට සිරවී සිටින ජීවිත සෙවීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනකීන් පවා රැගෙන වී තිබෙනවා. ඉන්දිය ගුවන් හමුදාවේ IL-76 ප්‍රවාහන යානය මගින් ගෙනා උපකරණ තොගය තුළ බෝට්ටු සහ උසස් සංනිවේදන පද්ධති ඇතුළත් වෙනවා. ආපදා පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු මුල් දින දෙක තුලදීම ටොන් 27කට අධික මානුෂීය ආධාර ගුවනින් රැගෙන වී තිබෙනවා. නාවික හමුදාවේ නෞකා මගින් වියලි සලාක ටොන් 4.5ක් සහ නැවුම් සලාක ටොන් 2ක් රැගෙන ආ බව වාර්තා වෙනවා. ලංකාව වෙනුවෙන් මේ සියල්ලටම අමතරව ඉන්දියාව අතිශය වැදගත් වූ මානුෂීය තීන්දුවක් ගන්නවා. ඒ පීඩාවටපත් ජනතාව සඳහා සහන රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට ඉන්දිය ගුවන් සීමාව හරහා පියාසර කිරීමට අවස්ථාව ලබා දීම. උණුසුම් දේශපාලන ගැටුම් පවතින පසුබිමක ඉන්දියාව ගත් මෙම තීරණය ඉතා දුර්ලභ මානුෂීය පියවරක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයන් තුළ වාර්තා වී තිබෙනවා. ඉතින් වසර ගණනාවක් පුරා දෙරටේ රාජ්‍ය නායකයන් ගොඩනගාගත් විශ්වාසය නිසා ක්‍රියාත්මක වූ සාගර බන්දු මෙහෙයුම ඉතිහාසයට එක්වන්නේ හුදෙක් රාජතාන්ත්‍රික ගනුදෙනුවක් විදිහට නොවේ. ආපදාවෙන් අඳුරට ගිය මොහොතක මිත්‍ර රටක සහෝදර හදවතින් පිහිටට පැමිණි ආලෝකයක් විදිහට. ඉන්දිය ගුවන් යානා සහ යුද නෞකා රැගෙන ආවේ සහන ද්‍රව්‍ය පමණක්ම නොවේ. විශ්වාසය, සහෝදරත්වය සහ යලි නැගී සිටීමට අපට අවශ්‍ය වූ ධෛර්යය. ඒ නිසා මතක තියාගන්න. මෝදි දියත් කළ ඔපරේෂන් සාගර් බන්දු ජාතියක් විදිහට අපි සදා ණය ගැති මෙහෙයුමක්.